පෝතෝස් පැලයක් ලස්සනට හදාගන්න හැටි බලමුද? එහෙනම් මේකට මුලින්ම කරන්න ඕනේ පෝතෝස් පැලේ තියෙන වේලිච්ච කොළ ඉවත් කරගන්න ඕනේ. ඉතින් මගේ පෝතෝස් පැලෙත් තියෙන වේලිච්ච කොළ කිහිපයක් අපි මුලින් මේ ටික ඉවත් කරගන්නවා. විශේෂයෙන්ම පෝතෝස් පැලයක් ලස්සනට හදාගන්න නම් මේක හොඳින් කප්පාදු කරන්නත් ඕනේ. ඉතින් මම ඊට දවස් කිහිපයකට කලින් මේකේ අතු කිහිපයක් කප්පාදු කරපු නිසා අද කප්පාදු කරන්නේ නැහැ. ඉතින් මේ පෝතෝස් පැලයක් හොඳින් වර්ධනය කරගන්නට නම් ඔයාට මේකට යොදා ගන්න පුළුවන් සහල් වතුර. ඉතින් හාල් හෝදන වතුර අද මම යොදාගන්නේ රතු හාල් හෝදපු වතුර. ඉතින් මේ හාල් හෝදන වතුරේ හොඳ පෝෂක සංඝටක අන්තර්ගත වෙන නිසා අපේ මේ පෝතෝස් පැලය හරි ලස්සනට ඉක්මනින් මේක වැවෙන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක හරිම දිගට ලස්සනට වැවෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයාගේ ගෙදර දිනපතාම ඉවත් කරන සහල් සෝදන වතුර ඔයාට පුළුවන් මේ විදිහට පෝතෝස් පැලයට එකතු කරගන්න. ඉතින් මේ පැලේ මුල් වලට හොඳට වදින විදිහට මේ වතුර ටික යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පෝතෝස් පැලයට හොඳට අවුව ඕනේ. ඉතින් අවුව වැටෙන්න තැනක මේක තියන්න ඕනේ. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ඔයා මේක ගේ ඇතුලේ තියනවා නම් ඔයාට පුළුවන් සතියට දවසක් මේක අවුවෙන් පැය කිහිපයක් තියලා නැවතත් ගන්න. ඉතින් ගෙදරට වාසනාව කැඳනවා කියන මේ පෝතෝස් ඔයත් හදලා බලන්න.